හිතන්නකෝ ඔයා නන්නාඳුනන පළාතක කොහේ හරි ගමනක් යනවා Google Map එක දාගෙන. හැබැයි හදිසියෙම ෆෝන් එකේ data ඉවර වෙනවා. එහෙම නැත්නම් signal coverage එක නැති වෙනවා. ඉතින් ආපහු ෆෝන් එකට data දාගන්නකම් හරි signal coverage එක ලැබෙනකම් හරි අපි මේ ප්‍රදේශය අතරමං වෙනවනේ. අන්න ඒ වගේ අවස්ථාවකදී ප්‍රයෝජනෙට ගන්න Google Maps වල වෙනම option එකක් තියෙනවා offline maps කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු කොහොමද මේ offline maps නිවැරදිව පාවිච්චි කරන්න කියලා. ආයිබෝන් කියලා පිළිගන්න අද ටෙකිකොනි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම අද මාතෘකාව offline maps. ඕෆ්ලයින් මැප්ස් ගැන සරලවම පැහැදිලි කරොතින් මෙතන සිද්ධ වෙන්නේ අපිට පස්සේ වෙලාවක පාවිච්චි කරන්න අවශ්‍ය කරන Google Map එකේ කොටසක් වේලාසනින් ඩවුන්ලෝඩ් කරලා තියාගන්න එක. හරි. අපි මුලින්ම බලමු කොහොමද මේ ඕෆ්ලයින් මැප් එකක් හදාගන්නේ කියලා. ඒකට අපි ඉස්සෙල්ලම අපේ ෆෝන් එකේ තියෙන Google Map app එක ඕපන් කරගන්න ඕන. ඊළඟට දකුණු පැත්තේ උඩ ප්‍රොෆයිල් පික්චර් එක උඩ ක්ලික් කරාම මෙන්න මෙතන තියෙනවා offline maps option එක. මේක ක්ලික් කරාම ස්ක්‍රීන් එකේ පහළම පෙන්නනවා select your own map කියන option එක. ඒක උඩ ක්ලික් කරාම මෙන්න මේ විදිහට අපිට ආයමත් map එක පෙන්නනවා. හැබැයි මෙන්න මේ border එක ඇතුලේ මේ තමයි selection area එක. හරි. මම දැන් එක offline map එකක් හදලා පෙන්නන්න යන්නේ. මෙතනදී මම මගේ map එක zoom කරලා zoom out කරලා මට අවශ්‍ය කරන ප්‍රදේශය සම්පූර්ණයෙන් මේ බෝඩ් එක ඇතුළට එන විදියට හදාගන්නවා. ඔයාලට පේනවා ඇති මේ විදියට අපි ඇඩ්ජස්ට් කරගනිද්දී මේ අදාළ ඒරියා එකේ ඕෆ්ලයින් මැප් එකට කොච්චර මෙගාබයිට් ප්‍රමාණයක් වෙන් වෙනවද කියලා මෙන්න මෙතන පෙන්නනවා. අපිට අවශ්‍ය ඒරියා එක කවර් කරගත්තට පස්සේ අපිට පුළුවන් ඩවුන්ලෝඩ් ක්ලික් කරලා ඕෆ්ලයින් මැප් එක ඩවුන්ලෝඩ් කරගන්න අපේ ෆෝන් එකට. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපි අරගත්ත මේ ඕෆ්ලයින් මැප් එකේ නමට ඉස්සරහින් තියෙන මෙන්න මේ ඩොට්ස් තුන උඩ ක්ලික් කරලා view ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ ඕෆ්ලයින් මැප් එකෙන් කවර් වෙලා තියෙන සම්පූර්ණ ප්‍රදේශය. ඒ වගේම ස්ක්‍රීන් එකේ පහළ පෙන්නනවා මේ ඕෆ්ලයින් මැප් එක අපේ ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරලා තියාගන්න කොච්චර මෙගාබයිට් ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවද සහ මේ මැප් එක එක්ස්පයර් වෙන්නේ කවදද කියලා. මේ එක්ස්පයර් ඩේට් එකෙන් පස්සේ අපි ආයෙමත් මැප් එක අප්ඩේට් කරේ නැත්නම් මේක සම්පූර්ණයෙන්ම ඩිලීට් වෙලා යනවා. එතකොට මෙන්න මේ පැන්සලක් වගේ තියෙන අයිකන් එක ක්ලික් කරලා අපිට මැප් එක රීනේම් කරගන්න පුළුවන්. මැප් එක ක්ලෝස් කරගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම අපිට ආයෙමත් මෙන්න මේ ඩොට් තුන උඩ ක්ලික් කරලා රීනේම් ක්ලික් කරත් මේ මැප් එක රීනේම් කරගන්න පුළුවන්. මැප් එක ඩිලීට් කරන්න අවශ්‍ය නම් මෙතන තියෙනවා ඩිලීට් ඔප්ෂන් එක. ඊළඟට අපි ගෙදරින් එළියට ගිහිල්ලා බලමු කොහොමද අපි මේ ඩවුන්ලෝඩ් කරගත්ත ඕෆ්ලයින් මැප් එකත් එක්ක වැඩ කරන්නේ කියලා. ඒක පෙන්වන්න ඔන්න මම මුලින්ම මගේ ෆෝන් එකේ data සහ wifi දෙකම off කරලා දානවා. හැබැයි මම location on කරගෙන ඉන්නේ. දැන් මෙතෙන්දී ඔයාලට ප්‍රශ්නයක් ආව නම් data නැතුව අපේ GPS location එක map එකත් එක්ක සම්බන්ධ වෙනවද කියලා? ඔව්. offline වුණාට map එකට අපේ location data යනවා. හරි මම දැන් data off කරලානේ තියෙන්නේ. ඊළඟට Google Maps වලට ගිහිල්ලා මට යන්න අවශ්‍ය කරන location එක දාගන්න ඕන. මේ විදිහට location එක add කරගත්තට පස්සේ අපිට පෙන්නනවා සාමාන්‍ය online map එකේ විදියටම ඒ අදාළ කරන තොරතුරු ටික. අතරමඟ කොහේ හරි නවතින්න අවශ්‍ය නම් අපිට ඒ stops ටිකත් add කරගන්න පුළුවන් online map එකේ වගේම මේ විදියට. එතකොට online map එකේ වගේම search alone route option එක වැඩ. මේ search alone route option එකේ සිද්ධ වෙන්නේ අපිට අපි යන පාරේ shed එකක් එහෙම නැත්නම් කෑම කන්න තැනක් groceries ගන්න තැනක් ඒ වගේම ATM එකක් වගේ දේවල් හොයාගන්න පුළුවන් මෙන්න මේ option එක පාවිච්චි කරලා. හැබැයි online map එකේ කරන සමහර දේවල් මේ offline map එකේ කරන්න බෑ.
එකක් තමයි මේ ඕෆ්ලයින් මැප් එකේ අපිට පෙන්වන්නේ ඩ්‍රයිව් මෝඩ් එක විතරයි. නමුත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඉන්නේ වාහන යන පාරක නෙවෙයි නම් මෙන්න මේ විදිහට ඩොට්ස් වලින් එයා පාත් එක පෙන්නනවා. ඒ අරුණම සාමාන්‍ය විදියටම අපිට යන්න අවශ්‍ය පාර හැරෙන්න ඕන තැන් මේ හැම එකක්ම පියවරෙන් පියවර විස්තර කරලා පෙන්නනවා ඔන්ලයින් මැප් එකේ වගේම. හරි. මම දැන් මට යන්න අවශ්‍ය කරන ලොකේෂන් එක දීලා ස්ටාර්ට් ක්ලික් කරාම ඔන්න අපේ ගමන පටන් ගන්නවා. මෙතනදී voice instructions ඒ විදියටම වැඩ. ඉතින් offline map එක දාගෙන අපිට පුරුදු විදියටම අපේ ගමන යන්න පුළුවන්. Continue on Dale Road for 4 kilometers. මෙතනදී offline map එක online map එකත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕන නිසා මම devices දෙකක maps දෙකක් අරගන්නවා. මගේ අතේ තියෙන මේ phone එකේ තියෙන්නේ offline map එක. එතකොට වාහනේ dashboard එකේ පෙන්වන්නේ online map එකක්. මේ දෙක එකට තියලා බලද්දී අපිට offline map එකේ online map එකේ මොනවා හරි වෙනස්කම් තියනවද කියලා පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉන්න location එක පෙන්නද්දී එකේ වෙනසක් නැහැ මේ maps දෙකේම. ඊළඟට අපි බලමු voice instructions කොහොමද වැඩ කරන්නේ කියලා. Continue on Concession Road 2 for 4 kilometers. Continue on Concession Road 2 for 4 kilometers. ඔයාලට ඇහෙන්නේ නැති offline map එකට වඩා තප්පරයකට විතර කලින් online map එකේ voice instructions අපිට හම්බ වෙනවා. ඒක තමයි මෙතනදී අපිට අඳුරගන්න පුළුවන් ප්‍රධානම වෙනස. ඊළඟට අපි පොඩි ටෙස්ට් එකක් කරලා බලමු. අපිට map එකේ පෙන්වන පාරේ නැතුව වෙනත් පාරකට හැරුණොත් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි ඒ විදියට වෙන පැත්තකට හැරුණොත් Google Map එක ටග් ගාලා යාගේ route එක වෙනස් කරලා ආයෙමත් අලුතෙන් route එකක් පෙන්නනවනේ අපි අර හැරුණ තැන ඉඳලා. ඔන්න මම දැන් යන පාර වෙනස් කරලා බලනවා කොච්චර වේගයකින් offline map එක මට අලුතෙන් route එක හදලා දෙනවද කියලා. In 400 meters, turn right onto Wilson Avenue. හරි. ඉතින් ඔයාලා දකින්න ඇති online map එකේ වේගෙන්ම offline map එකත් අපිට route එක ඉක්මනින්ම වෙනස් කරලා දුන්නා. එතනත් අපිට offline map එක කියලා කිසිම වෙනසක් සිද්ධ වුණේ නැහැ. ඊළඟට අපි අමතර options ගැන කතා කරොත් offline map එකේදී අපිට traffic data බලා ගන්න බෑ. ඒ වගේම satellite map එක බලන්නත් බෑ. හැබැයි 3D buildings බලා ගන්න පුළුවන්. නමුත් මේකේ තරම් ප්‍රයෝජනයක් ඇති option එකක් නන් නෙවෙයි. හරි. මේවා තමයි අපිට Google offline map එක ගැන කතා කරන්න තියෙන ප්‍රධානම කාරණා ටික. ඉතින් මම හිතනවා අද වීඩියෝ කාර්ඩ් ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම මේ Google offline map එක සම්බන්ධව අද වීඩියෝ එකේදී මට කතා කරන්න මග හැරුණු තැන් ඒ වගේම ඔයාලා මීට වඩා දන්න තවත් ගොඩක් කරුණු ඇති ඒ හැම එකක්ම කමෙන්ට් කරන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ වගේම මේ සම්බන්ධව ඔයාලගේ අත්දැකීමුත් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතන යාළුවෝ අතරේ ෂෙයා කරන්න ඔයා තාමත් subscribe කරලා නැත්නම් මගේ ටෙකී කොනි channel එක දැම්ම subscribe කරලා bell icon එක on කරලා තිබුණොත් ඔයාට මම ඊළඟට වීඩියෝ එකක් upload කරපු ගමන් ඒක notification එකකින් දැනගන්න පුළුවන්. මම අද ගිහින් එන්නම්. අපි ආයෙමත් දවසක හමුවෙමු අලුත් වීඩියෝ එකකින්. Thank you.